තෙරුවන් සරණයි හැමෝටම. ඇත්තටම මේ වැඩසටහනේදී අපි කතා කරන්න යන්නේ පරමිත්ත ජාල සූත්‍රය ගැන. මීට පෙර මම මගේ මේ TikTok channel එකේ පරමිත්ත ජාල සූත්‍රය ගැන ලිඛිතව සටහනක් දැම්මා. ඒ සටහනට ලැබිච්ච ප්‍රතිචාරات එක්ක තමයි මම හිතුවේ මේ පරමිත්ත ජාල සූත්‍රය ගැන මේ මගේ සටහනක් තබන්න. මේක අහන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට මේ සටහන තබන්න හේතු වුණේ කරුණු කීපයක් නිසා. ඒ පරිමිත ජාල සූත්‍රයට අදාළ සටහනේදී සමහර අය මගෙන් ඉල්ලලා තිබ්බ පරිමිත ජාල සූත්‍රය දෙන්න කියලා. එතකොට ඒකට උත්තරයක් දෙන්නත් පරිමිත ජාල සූත්‍රය පාවිච්චි කරන්නේ කොහොමද කියන්නත් බලාපොරොත්තුෙන් තමයි මම මේ වැඩසටහන කරන්නේ. ඇත්තටම මේ පරිමිත ජාල සූත්‍රය කියන්නේ ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍රයක් නෙමෙයි. මහායාන හෝ තේරවාද ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍රයක් නෙමෙයි පරිමිත ජාල සූත්‍රය කියන්නේ. හරියට අපි මේ ලංකාවේ භාවිතා කරන ජය පිරිත ඊළඟට ඔය ඒ වගේ තව පිරිත් තියෙන්නේ ආරක්ෂක පිරිත් අන්න ඒ වගේ පිරිතක් තමයි මේ පිරිත. එතකොට මේක බුරුමේ තමයි භාවිතා කරන්නේ විශේෂයෙන්ම බුරුමේ ජීවත් වෙච්ච අතිපූජ්‍ය වේබුසයාඩෝ. කියන්නේ වේබුසයාඩෝ ස්වාමින් වහන්සේව සයාඩෝ කියන්නේ ස්වාමින් වහන්සේ කියන නම තමයි. වේබු කියන ස්වාමින් වහන්සේ බුරුමේ ජීවත් වෙච්ච ඉතාමත්ම බෞද්ධයින් අතර මහත් වූ ගෞරවයට පාත්‍ර වෙච්ච ස්වාමින් වහන්සේ නමක්, මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේව සලකන්නේ. මේ ස්වාමින් වහන්සේ විසින් තමයි මේ පරිමිත්ත ජාල සූත්‍රය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතකොට මේක ත්‍රිපිටකයේ හෝ කියන්නේ මහායාන හෝ තේරවාද වජ්‍රයාන තන්ත්‍රයාන මේ කිසිම ආකාරයක ත්‍රිපිටක මූලාශ්‍රයක පවතින දෙයක් නෙමෙයි. ඊළඟට එහෙමනම් මොකක්ද මේ සූත්‍රය කියලා දැන් ඔයගොල්ලන් හිතනවා ඇති මේ සූත්‍රය කියන පාඩේ භාවිතා කරලා තියෙන නිසා. මේ පරිමිත්ත ජාල සූත්‍රය කියන්නේ අත් වශයෙන්ම ආරක්ෂාව සඳහා භාවිතා කරන ගාතාවක්. ඒතකොට ඔබ දන්නවා දැන් ජයපිරිත ගත්තොත් ගාතාවක් නේ තියෙන්නේ. ඒතකොට ඒ වගේ මේ පරිමිත්ත ජාල සූත්‍රය කියන්නේ බුරුමයේ බෞද්ධයෝ භාවිතා කරන ගාතාවක් Tamanගේ ආරක්ෂාව සඳහා. ඒතකොට මේ ගාතාව භාවිතා කරලා ආරක්ෂාව සලසවාගත්ත පිරිස් අදටත් ඉන්නවා ඉදිරියටත් ඉඳීවි අතීතයේත් හිටියා. ඒක නිසා තමයි මේ ගාථාව මම මගේ සටහනටත් ඇතුළත් කරේ. මමත් ඇත්තටම බුරුම නැත්නම් මියන්මාර් තීරවාදී බුදුදහම තුල අවබෝධය ලබාගත් කෙනෙක් වැඩිපුරම. ඒක නිසා තමයි මම මේවා ගැන අවබෝධයක් තියෙන්නේ. ඒතකොට ඒ අවබෝධය අනුව තමයි මම මේ සටහන තබන්නේ. මේ කියන්නේත් ඒ අනුව. ඉතින් ඇත්තටම මේ දේවල් අපිට අලුත්, නමුත් බුරුමේට අලුත් නැහැ. අපිටත් පුළුවන් හැබැයි මේවා ප්‍රතිඵල ලබා ගන්න. මේ ප්‍රතිඵල ලබා ගන්න මේවා භාවිතා කරන්න ඕනේ. ඒක නිසා දැන් මම මේ සටහනේදී කියන්නම් කොහොමද මේක භාවිතා කරන්න කියලා. ඇත්තටම ඕගොල්ලන් සාමාන්‍ය විදිහට එදිනෙදා බුදුන් වඳින වෙලාව තියෙනවනේ. දවසේ බුදුන් වඳින වෙලාවෙදී බුදු පහන පත්තු කරලා, තිරුවන් ගුණ සිහි කරලා, පංචශීල සමාදන් වෙලා, ඒ Tamanගේ තුන් සූත්‍රය කියනවා නම් ඒ තුන් සූත්‍ර කටයුතු කරලා, මල් පහන් පූජා කරලා, ඒ තුන් සූත්‍රය කියලා, කර්ණීයමෙත සූත්‍රය අනිවාර්යයෙන්ම සජ්ජායනා කරලා, මෙත් වැඩීම කරලා, ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ආරස්සක පිළිතක් විදිහට දැනට ඕගොල්ලෝ මොකක් හරි ආරස්සක පිළිතක් භාවිතා කරනවා නම් ඒක භාවිතා කරන්න. ඊට පස්සේ මේ පිළිතත් භාවිතා කරලා බලන්න. අවම වශයෙන් දවස් 21ක් ඔබ මේ පිරිත එක්ක සජ්ජායනා කරන්න ඕනේ එක්ක කියවන්න ඕනේ. දැන් මගේ සටහනේ තියෙනවා මේ පිරිතේ සිංහල තේරුම මේ TikTok channel එකේ පල්ලෙහාට ගියාම ඔබට බලන්න පුළුවන්. සිංහල අර්ථය තියෙනවා. ඔබ පාලියෙන්ම කියවන්න අවශ්‍ය නැහැ. ඔබට සිංහල අර්ථය කියවන්නත් පුළුවන්. මොකද පාලියෙන් කියවන්නේ සිංහල එකමදී. දැන් බුරුමේදී අපි දන්නවා පාලියෙන් කියන්නේ සජ්ජායනා කරනවා පාලියෙන් ඒ වුණාට බුරුම භාෂාවෙන් එක බුරුම අයට කියලා දෙනවා. ඉතින් ඒ වගේ හැමෝටම පාලි තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් මේක සිංහල තේරුම වුණත් ඔබට බලාගෙන කියන්න පුළුවන්. ඒ සටහන තියෙනවා. ඔබට අවශ්‍ය නම් print out එකක් ගන්න මම මෙතන සටහන් කරන්න මම මේක ගන්න ක්‍රමවේදයක් සලසලා දෙන්නම් සිංහල භාෂාවෙන්. ඔබට අන්තර්ජාලයේදී ඉංග්‍රීසියෙන් ලබා ගන්න පුළුවන්. නමුත් සිංහල භාෂාව අවශ්‍ය නම් කියන්න මෙතන සටහන් කරන්න මම මේක අනිවාර්යයෙන්ම ලැබෙන්න සලස්සන්නම්. මොකද ඔයගලන්ට ප්‍රයෝජනයක් ලැබෙන නිසා. එතකොට මතක තියාගන්න ඔයගොල්ලන් පුරුදු විදිහට බුදුන් වැඳීම කරන්න. ඒ කරලා
ඔගොල්ලන්ගේ එදිනෙදා කරන පිළිවෙත අනුගමනය කරලා අවසානයේදී මේ දෙවියන්ට පින් දීමේ කටයුතු කිරීමෙන් පස්සේ මල්කී ඥාතීන්ට පින් දීමෙන් පස්සේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් පස්සේ මේ පිරිත සජ්ජායනා කරන්න අවම වශයෙන් දින 21ක්. දින 21කට අඩුවෙන් කරලා ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් දකින්න හම්බ වෙන්නේ. ඒක නිසා දින 21 අනිවාර්යෙන් කරලා බලන්න. බලලා ඔයගොල්ලන්ට වැඩක් නැහැ කියලා හිතනවනම් අතහැරලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. කියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ පිරිත සජ්ජායනා කරන්න කියලා. මම මුලින්ම පාලි පාඨයෙන් මේක සජ්ජායනා කරන්නම්. සිංහල පාඨය ඔයගොල්ලන්ට කියව ගන්න හැකි. එහෙනම් අපි සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිච්ඡකූටේ පබ්බතේ තේන කෝපන සමයේන කුම්බණ්ඩේන යක්කේන දේවේන යක්කේන ඉන්දේන යක්කේන බ්‍රහ්මේන යක්කේන ඉන්දේන යක්කේන බ්‍රහ්මේන යක්කේන සුපන්නේන යක්කේන නාගේන යක්කේන ගන්ධබ්බේන යක්කේන පුබ්බදිසේන යක්කේන අග්ගිදිසේන යක්කේන දක්ඛිනි දිසේන යක්කේන නරතම දිසේන යක්කේන පංචම දිසේන යක්කේන පාරප්ප දිසේන යක්කේන උත්තර දිසේන යක්කේන ඉසන්න දිසේන යක්කේන සමුද්ද දිසේන යක්කේන ආකාශ දිසේන යක්කේන භූම දිසේන යක්කේන අප්පමෙය්‍යෝ බුද්ධෝ අප්පමෙය්‍යෝ ධම්මෝ අප්පමෙය්‍යෝ සංඝෝ බයස්සන්තං මහා මොග්ගල්ලානං යත්ත යත්ත අපාදකා යත්ත යත්ත දෙපාදා යත්ත යත්ත චතුප්පාදා යත්ත යත්ත බහුප්පාදා පාද අන්දං ඌරු අන්දං චක්කු අන්දං මුඛ අන්දං ජීවහා අන්දං නමෝ බුද්දස්ස නමෝ ධම්මස්ස නමෝ සංඝස්ස සකල ලෝක ධාතු මාතා පිතු ධම්ම රක්කණං කතං රත්තිං වාදිවං වා සදාමං රක්칸තු සබ්බ දේවතාය ඉමස්ස පරිමිත්ත ජාලස්ස තේජේන ඉමස්මින් අප්පාකටං ශරීරේ යේකේචි උපද්දවා ආනුභාවේන තේජේන ඉමස්මින් ලෝකේ ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් පබ්බතේ ඉමස්මින් නගරේ ඉමස්මින් ගහේ සබ්බ සත්රු විනස්සන්තු සබ්බේ උපද්දවා විනස්සන්තු. සාදු සාදු සාදු. මේ විදිහට තමයි සජ්ජායනා කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ සිංහල තේරුම අර සටහනේ තියෙනවා. නමුත් මම මෙතෙන්දී ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙන්න හිතලා සිංහල තේරුමත් මෙතෙන්දී කියන්නම්. අපි මුලින්ම ඔබ දන්නවා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒක තුන් පාරක් සජ්ජායනා වෙනවා. ඊට පස්සේ අපි සිංහලෙන් කියමු. මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසනසේක. එකල්හි කුම්භාණ්ඩ දෙවියන් දේව දෙවියන් ශ්‍රක්‍ර දෙවියන් බ්‍රහ්ම දෙවියන් ගුරුලු දෙවියන් නාග දෙවියන් ගාන්ධර්ව දෙවියන් පෙරදිග ගිනිකොන දිග දකුණු දිග නිරිත දිග බටහිර දිග වයඹ දිග උතුරු දිග ඊසාන දිග යන දිශාවන්ට අධිපති දෙවියන්ද සාගරයට ආකාශයට සහ පෘථිවියට අධිපති දෙවියන්ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. බුදුරජාණන් වහන්සේ ගුණයෙන් අප්‍රමාණය ධර්මය අප්‍රමාණය සංඝරත්නය අප්‍රමාණය මුගලන් මහරහතන් වහන්සේ සියලු බිය දුරු කරති. මෙම නාග ගුරුලු ආදී දෙවිවරුන් විසින් මෙසේ ආරක්ෂාව සැලසිය යුතුය. පාද රහිත සතුන් යම් තැනක වෙත්ද දෙපා සතුන් යම් තැනක වෙද්ද සිව්පා සතුන් යම් තැනක වෙද්ද බහුපා සතුන් යම් තැනක වෙද්ද
ඒ සතුන්ගෙන් අනතුරක් විය හැක. එම සතුන්ගෙන් විය හැකි අනතුරු වළක්වාලීම පිණිස ඔවුන්ගේ පාද කලවා ඇස් මුඛය සහ දිව වලින් සිදුවෙන අනතුරු වළක්වාලත්වා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ධර්මයට නමස්කාර වේවා. සංඝයාට නමස්කාර වේවා. මුළු ලෝක ධාතුවටම මව්පියන් වැනි වූ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය මුල් කොටගෙන ධර්මානුකූල වූ ආරක්ෂාව මා විසින් සලසා ගන්නා ලදී. රෑදහවල් සෑම කල්හිම මාහට ආරක්ෂාව සැලසේවා. සියලු දෙවියන්ගේද මේ පරිමිත්ත ජාල සූත්‍රයේද තේජසින් මේ ශරීරය තුල පවතින නොපෙනෙන යම් උපද්‍රවයක් ගැත්නම් එයද මෙහි ආනුභාවයෙන් හා තේජසින් මේ ලෝකයේ මේ දඹදිව මේ පර්වතයේ මේ නගරයේ මේ නිවසේ ඇති සියලු සතුරු කරදර සහ සියලු උපද්‍රව විනාශ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබට පුළුවන් මේ විදිහට මේ පරිමිත ජාල සූත්‍රය සජ්ජායනා කරන්න. දවස් 21ක් කරලා බලන්න. එක්ක දවස් 21ක් අහන්න. ඔබට අනිවාර්යෙන්ම සහනයක් ලැබෙනවා. ඒක ස්ථිරයි. හැබැයි මතක තියාගන්න මේ පරිමිත ජාල සූත්‍රය කියන්නේ නිවන් අරමුණු කරගත්ත දෙයක් නෙමෙයි, ලෞකික ආරක්ෂාව සැප සඳහා වන සූත්‍රයක්. ඉතින් බුදුදහමේ අර්ථය නිවන. හැබැයි නිවන දකින්නවා කියලා දුක් විඳින්න බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. අපි හොඳින් ජීවත් වෙලා තමයි නිවන් දකින්න ඕනේ. නේ? අපිට සතුරු කාලදල ඒවට ලක් වෙවි නිවන් දකින්න අමාරුයි. ඊළඟට අපේ දේවල් හොරකම් කරනවා නම් අපිට නිවන් දකින්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ වගේ දේවල් කරන්නේ, භාවිතා කරන්නේ අතීතේ ඉඳන්ම. ඉතින් කරලා බලන්න. බලලා ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්න. ඔබට සූත්‍රය අවශ්‍ය නම් පාළියෙන් මේ සඳහන් කරන්න මම ලැබෙන සලස්වන්න. තිරුවන් සරණයි.